අද දවසේදී අපේ අබ්බා පියාණනි පාඩම් මාලාවේ දෙවෙනි පාඩම කරා අවධානය යොමු කරන්නට යනවා. ඊට ප්‍රථමයෙන් මම කැමති අපේ කරන ලැබූ පළවෙනි පාඩමේ යම් යම් කරුණු කාරණා ගැන ඔබට සිහිපත් කරන්නට. අපි පළවෙනි පාඩමේ නම තිබුණේ දෙවියන් වහන්සේගේ අලංකාර ලෝකය. අපි මේ පාඩමේදී බැලුවා දෙවියන් වහන්සේ ලෝකේ මවනකොට මොනතරම් අලංකාරව තිබුණාද. අපි ඉගෙන ගත්තා උන්වහන්සේ 6 දවසකින් ලෝකේ මැව්වා. ඒ මවන අතරතුර උන්වහන්සේ වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව උන්වහන්සේගේ වචනයයි පාවිච්චි කළේ. 6 වෙනි දවසේදී උන්වහන්සේ මනුෂ්‍යයා මැව්ව ආකාරයත් ඒ මනුෂ්‍යයා මැවීමේදී උන්වහන්සේ විශේෂත්වයකින් යුතුව මනුෂ්‍යයා බොහොම උසස් තත්වයකින් යුතුව මවනු ලැබුව ආකාරයත් අන් සියලු මැවිලි වලට වඩා මනුෂ්‍යයා අනාර්ගතම හේතුව වන අනාර්ගතම මැවිල්ල වන හේතු කාරණා තුනකුත් අපි බැලුවා. ඒ වගේම මනුෂ්‍යයාට තිබෙන වරප්‍රසාද ගැන අපි අධ්‍යයනය කළා. ඒ වගේම අපි මේ පාඩම අවසන් කළේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට යම් දෙයක් තහනම් කරනු ලැබුවා. ඒ තමයි යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්නට බැහැ. නමුත් අන් සියලුම ගස් වලින් ඔවුන්ට අනුභව කරන්නට පුළුවන් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. අපි අද දවසේ බලන්නේ මනුෂ්‍යයා පාපයට වැටීම කියන ඒ මාතෘකාව යටතේ දෙවෙනි පාඩම. මම ඔබට කිව්වා දෙවියන් වහන්සේ මැව්ව අලංකාර ලෝකයේ තුල ඒදන් උයනේ ආදම් සහ ඒවා බොහොම ප්‍රීතියෙන් දෙවියන් වහන්සේ දීපු සියලු ආශිර්වාද භුක්ති විඳිමින් ඔවුන් ජීවත් වුණා. දෙවියන් වහන්සේ ඔවුන්ගේ සියල්ලෙන් සියල්ල වුණ අතර ඔවුන්ට වෙන කිසි කෙනෙකුගෙන් කිසි දෙයක් ලබන්නට අවශ්‍ය වුණේ නැහැ. නමුත් ඔවුන් දෙවියන් වහන්සේගේ හඬට හුරු වෙලා තිබුණ එකට අමතරව ඔවුන් ආගන්තුක හඬකට සවන් දීලා තමුන්ගේ මැවුම් කරුවාණන් අප්‍රසන්න කළා. අපි බලමු මොකද්ද මේ ආගන්තුක හඬ? ඒ ආගන්තුක හඬ ආවේ කාගෙන්ද? ඒ ආගන්තුක හඬට සවන් දීමෙන් ඔවුන්ට සිදුුනේ කුමක්ද කියන එක ගැන අපි බලමු. ඒ යටතේ පළවෙනි කොටස ලෙස අපි බැලුවොත් ආදම් සහ ඒවා වෙතට යක්ෂයා ඊට රැවටිලිකාර ලෙස ළඟා වුණා. දැන් අපි පළවෙනි පාඩමේ බලනකොට තිබුණේ නැති චරිතයක් මේ දෙවෙනි පාඩමේදී අපිට මුල් වතාවට හඳුන්වා දෙන්න සිදු වෙනවා. ඒ තමයි යක්ෂයා කියන චරිතය. දැන් මුල් පාඩමේ අපි කතා කරනු ලැබුවේ දෙවියන් වහන්සේ හිටියා, ආදම් සහ ඒවා හිටියා. තුන් දෙනයි. නමුත් මේ දෙවෙනි පාඩම වෙනකොට තවත් චරිතයක්, ඒ කියන්නේ යක්ෂයා සම්බන්ධ වුණ ආකාරය පේනවා. දැන් මේ යක්ෂයා කියන්නේ කවුද? අපි බැලුවා පළවෙනි පාඩමේ දෙවියන් වහන්සේගේ ඒ අලංකාර ලෝකයේ තුල සියලු දේවල් මැව්ව අතර උන්වහන්සේ යක්ෂයා නිර්මාණය කළා තිබුණේ නැහැ. එහෙනම් කොයින්ද මේ යක්ෂයා? මේ යක්ෂයා ගැන අපි බයිබලයේ බැලුවොත් එහෙම බයිබලයේ බොහොම පැහැදිලිව කතා කරනවා. ඔහු බොහොම ආධිපත්‍යයෙන් යුක්ත දේව දූතෙක්. නමුත් පසු කාලීනව දෙවියන් වහන්සේට විරුද්ධව සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ස්වර්ගයෙන් පහතට හෙළනු ලැබූ කෙනෙක් බවයි අපිට පේන්නේ. ඒ ගැන අපිට ඉදිරි පාඩම්වලදී වැඩිදුර අධ්‍යයනය කරන්නට පුළුවන්. නමුත් අපි මෙතන ඉඳලා බලන්නට යනවා දැන් කොහොමද ඒ යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය. දැන් යක්ෂයා ඒ ස්වර්ගයේ ඉඳලා පොළවට පහතට හෙළපු දවසේ ඉඳලා ඔහුගේ උවමනාව උනේ දෙවියන් වහන්සේ මවපු මේ ලෝකයේ තුල තිබුණ අලංකාරත්වය සහ උන්වහන්සේ සමග බොහොම ළඟ සම්බන්ධතාවයන් පවත්වමින් හිටිය ආදම් සහ ඒවා ඒ සම්බන්ධතාවයේ කඩමින් උන්වහන්සේව අප්‍රසන්න කරන තත්වයට පත් කරන්නට. දැන් ඒ සඳහා වූ මොකද්ද කළේ? බයිබලයේ කියා තිබෙනවා යක්ෂයා සර්පයෙකුගේ වේශය අරගෙන පැමිණුණා කියලා බයිබලයේ කියා තියෙනවා. මම ඔබට කියවන්නට යනවා උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. ස්ථානයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. සර්පයා වනාහි ස්වාමෝ දෙවියන් වහන්සේ සෑදූ වනයේ කවර සත්වයකටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. යක්ෂයා සර්පයෙකුගේ ස්වරූපය අරගෙන බොහොම රැවටිලිකාර ලෙස ඒව වෙතට සමීප වුණා. දැන් දෙවියන් වහන්සේ මිනිසයාට දීලා තිබුණ ආඥාව මා පළවෙනි පාඩමේදී ඒක සඳහන් කළා. උපත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ උන්වහන්සේ දීලා තිබුණ ආඥාව තමයි වෙන්නේ ඕනෑම ගසකින් කන්නට පුළුවන්.
නමුත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපා. ඒ ගහෙන් කාපු දවසේදී නුඹ ඒකාන්තයෙන්ම නසිනවා, මැරෙනවා කියන වචනේ තමයි උන්වහන්සේ දීලා තිබුණේ. දැන් මේක යක්ෂයා දැනගෙන හිටිය නිසා ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නා වූ මේ ආඥාව තුලින්ම මනුෂ්‍යයාව හසු කරගන්නට, පොළඹවන්නට, වරදට පොළඹවන්නට යක්ෂයා උත්සුක වුණ ආකාරය තමයි අපි දකින්නේ. දැන් ඊළඟට මොකද්ද සිදු වුනේ? දැන් යක්ෂයා මේ විදිහට ඇවිල්ලා කපටි සහගතව ඒවට සමීප වුණ අතර කියා තිබෙනවා ඒ වගේ වැටීමට මුල්ුනේ ඇය මේ යක්ෂයා කියන දෙයට සවන් දෙන්නට පටන් ගත්තා. යක්ෂයා අහනවා ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. ඇගේ වැටීමට මුල්ුණ පළවෙනි කාරණය උනේ මෙන්න මේ සවන් දීම, යක්ෂයාට සවන් දීම. ඒ නිසා තමයි අපි යක්ෂයා කියන කොයි දෙයකටවත් අපි සවන් දී යුතු නැහැ. මොකද අපි සවන් දුන්නොත් අපි එතනින් නතර වෙන්නේ ඊළඟ පියවරට යනවා. මොකද්ද ඇය ගිය දෙවෙනි පියවර? සවන් දීමේ ප්‍රතිඵලය උනේ ඇයයි යක්ෂයා අතරයි සාකච්ඡාවක් ඇති වුණා. දැන් ස්ත්‍රී කියනවා දෙවෙනි පදය, පති 3 දෙවෙනි පදය කියනවා ස්ත්‍රීද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්. ඒ දෙවියන් වහන්සේ නොබලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකයි සර්පයාට කීවාය. ඔබට පේනවද මුලින් යක්ෂයා කතා කළාම ඇය ඒවා ඒකට සවන් දුන්නා. දෙවෙනි දේ තමයි ඇය සහ යක්ෂයා අතර සාකච්ඡාවක් ඇති වුණා. ඒකයි මම ඔබට කිව්වේ අපි යක්ෂයා කියන කොයි දෙයකටවත් සවන් දෙන්නට යුතු නැහැ. මොකද දෙවෙනි පියවරට අපි යනවා ඒ යක්ෂයා කියන දේත් එක්ක සාකච්ඡා කරන්නට පටන් ගන්නවා. තුන්වෙනි දේ තමයි සාකච්ඡාවේ අවසන් පියවර උනේ යක්ෂයා දෙවියන් වහන්සේගේ වචනය බොරු කරලා පෙන්වනවා. දෙවියන් වහන්සේ කියපු දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි යක්ෂයා කියන්නේ. මොකක්ද යක්ෂයා කියන්නේ? 4 වෙනි පදය, 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය මෙන්න මේ ආකාරයෙන් කියනවා. සර්පයාද නොබලා ඇත්තටම නසින්නේ නැත. දැන් දෙවියන් වහන්සේ කියලා තිබෙන්නේ මේ ගහෙන් කාපුවාම ඒකාන්තයෙන්ම නොබ නසින්නේය කියලා. දැන් යක්ෂයා කියනවා නොබලා ඇත්තටම නසින්නේ නැත. මක් නිසාද? නොබලා එයින් කන දවසේ නොබලාගේ ඇස්සරන බවත්, නොබලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රියට කීය. ඔබට පේනවද? යක්ෂයා උන්වහන්සේව බොරුකාරයෙක් බවට පත් කරනවා. කියනවා නෑ දෙවියන් වහන්සේ නසිනවා කියලා කිව්වට ඇත්තට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකක්ද සිදු වෙන්නේ? නොබලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වෙන්නට යනවා. ඒකයි දෙවියන් වහන්සේ වැළැක්වේ කියලා දෙවියන් වහන්සේ පිළිබඳව සැකයක් ඇති කරනවා. ඉතින් යක්ෂයාගේ උපක්‍රමය මේකයි. යක්ෂයා නිතරම කැමති මිනිස් සංහතිය ඒ මනස තුල, මිනිස්යාගේ මනස තුල දෙවියන් වහන්සේ පිළිබඳ සැක සංකා ඇති වෙනවා දකින්නට යක්ෂයා කැමති. ඒ නිසා තමයි යක්ෂයාගේ අදත් තිබෙන ලොකුම බොරුව තමයි එදා ඉඳලා අද දක්වාම ලෝකේ පවතින තුරුම යක්ෂයා මනුස්සයට ගෙනෙන බොරුව තමයි දෙවියන් වහන්සේ කියන ලද වචනය වෙනස් කළා පෙන්눔 කරන එක. ඒ නිසා නිතරම අපි ප්‍රවේශම් වෙන්නට උවමනයි. දෙවියන් වහන්සේ කියන දේ නිසැකවම ස්ථිරවම හරියට දැනගෙන ඒ තුල පවතින්නට අපි තීරණය කරන්නට උවමනයි. අදත් යක්ෂයා මොනවද ඒ වගේ මේ ගේන බොරු ඉගැන්වීම් මනුස්සයට බොහෝ බොරු ඉගැන්වීම් ලෝකෙට ඇවිල්ලා තිබෙනවා. මනුස්සයට ගෙනෙන බොරු ඉගැන්වීම් මොනවද? මනුස්සයන්ට කියනවා ඇත්තටම නිරයක් නැහැ. මේ ලෝකේ විතරයි භුක්ති විඳින්න පුළුවන්. ඒන් පසු නිරයක් ගැන කතාවක් නැහැ. ඒ වගේම සුළු පව් කළාට කමක් නැහැ. එහෙම පාපය කියලා දෙයක් නැහැ සමහර විට මිනිස්සු කියනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය ඔය බයිබලයේ ඇත්තද? ඕක විශ්වාස කරන්නට පුළුවන්ද? හෝ දෙවියන් වහන්සේ ජීවමාන කෙනෙක්ද? දෙවියන් වහන්සේ මැව්වාද? එහෙම කෙනෙක් මේ පොළවේ ඉන්නට පුළුවන්ද? මේ මිහි පිට ඉන්නට පුළුවන්ද දෙවි කෙනෙක්? දැන් මේ ආකාරයෙන් යක්ෂයා මනුෂ්‍යයන්ගේ මනස් වලට විවිධ කරුණු කාරණා ගෙනබිත් තිබෙනවා. නමුත් අපි දන්නවා මේ හැම දෙයක්ම යක්ෂයාගෙන එන්නේ තමාගේ මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් තමාව අයින් කරන පිණිසයි. දැන් ඊළඟට මොකද්ද සිදු වුනේ? දැන් මේ විදිහට
ඒවට යක්ෂයා මේ පරීක්ෂාව ගෙනාපු අතර මුලින් සවන් දුන්නා. ඊට පස්සේ සාකච්ඡාව ඇති වුණා. සාකච්ඡාව ඊළඟ පියවර තමයි දෙවියන් වහන්සේගේ වචනේ බොරු කර පෙන්වනු ලැබුවා. දැන් යක්ෂයාට ඒවා ඊළඟට මොකක්ද උනේ? බයිබලයේ කියනවා ඒවා යක්ෂයාට කීකරුණ බව තමයි බයිබලයේ පෙන්눔 කරන්නේ. 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය මෙන්න මේ ආකාරයෙන් කියනවා. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද ඒ ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශා විය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය. ඈ තමා සමග සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය. ඔහුද කෑවේය. ඇය දෙවියන් වහන්සේට සමාන වෙන්නට සිතා මොකක්ද කළේ? මේ උන්වහන්සේ තහනම් කරන ලද ඒ ගසෙන් ගෙඩි අරගෙන කෑවා. ඒක ඇයගේ ඇස්වලට ප්‍රිය බව පෙනුණා. ඒක අරගෙන යක්ෂයා කියපු කතාවට රැවටිලා ඇය ඒකෙන් අනුභව කළා. දැන් ඇය අනුභව කළා විතරක් නෙමෙයි, ඇය තමා සමග සිටිය තමුන්ගේ ස්වාමි පුරුෂයාටත් ඒකෙන් කොටසක් එහෙම නැත්නම් ඇය පුරුෂයාටත් දෙනු ලැබුවා. දැන් මේකෙන් පෙන්눔 කරන්නේ මොකක්ද? අපි ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේට විරුද්ධව යම් දේවල් කරන වෙලාවේදී හෝ පාපයට හසු වෙන වෙලාවේදී ඔවුන් ඒක තනිව කරන්නේ. ඔවුන් තව කෙනෙක් ඒකට ඈඳා ගන්න හෝ ඒකට සම්බන්ධ කර ගන්නට උත්සාහ කරනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේට අකීකරු වෙන අවස්ථාවල මිනිස්යන් අපි දකින්නේ තවත් කණ්ඩායම් වශයෙන් තවත් බොහෝ අය. මේක ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක සිදු වෙන්නට පුළුවන්. ඉතින් යක්ෂයා අපි පාපයට හසු කළොත් අපි තවත් අයව ඇදලා ගන්නට උත්සාහ කරන ස්වරූපයක් තිබෙනවා. දැන් මේ ආකාරයෙන් මොකක්ද උනේ? ඇය මුලින් මේ ගහෙන් කනු ලැබුවා. ඊට පස්සේ ඇය ස්වාමි පුරුෂයාට දුන්නාම ස්වාමි පුරුෂයාත් මේකෙන් අනුභව කළා. මේ තුන්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය තමයි අපිට පේන්නේ ආදම් සහ ඒව මේ දෙදෙනාම දෙවියන් වහන්සේ එපයි කියපු මේ ගහෙන් කාලා දෙදෙනාම පාපයට වැටුණු අවස්ථාව. දෙවියන් වහන්සේ අප්‍රසන්න කරපු අවස්ථාව මේකයි. ඇත්තටම මුළු මිනිස් සංහතියම පාපයට වැටීමේ මුල් අවස්ථාව උනේ මේකයි. දැන් මේ ආකාරයෙන් අපිට පේනවා මේ දෙදෙනාම දෙවියන් වහන්සේට අකීකරු වුණා, දෙවියන් වහන්සේට විරුද්ධ වුණා, දෙවියන් වහන්සේව අප්‍රසන්න කළා. මෙන්න මේකට තමයි කියන්නේ ආත්මීක මරණය කියලා. දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය 16-17 උන්වහන්සේ කිව්වා ඕනෑම ගහකින් අනුභව කරන්නට පුළුවන්. නමුත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්නට එපා. ඒ ගහෙන් කාපුවාම නොඹ ඒකාන්තයෙන්ම නසින්නේ. දැන් ඔවුන් මේ ගෙඩිය කෑවට ඔවුන් මැරිලා වැටුන්නේ. එහෙනම් මොකක්ද මැරුණේ? දෙවියන් වහන්සේ බොරුවක්ද කිව්වේ? නෑ, දෙවියන් වහන්සේ බොරුවක් නෙමෙයි කිව්වේ. සැබවින්ම මොකක්ද මැරුණේ? මම ඔබට මුල් පාඩමේ කිව්වා මිනිසයා ආත්මය, ප්‍රාණය, ශරීරය කියන කොටස් තුනකින් යුක්තයි. ඔවුන් මේ ගහෙන් ගෙඩිය කාවහම ඔවුන් ආත්මීක ලෙස මැරුණා. මොකක්ද ආත්මීක ලෙස මැරුණා කියන්නේ? කියන්නේ දෙවියන් වහන්සේට සංවේදී වන පිණිස දෙවියන් වහන්සේ වෙතට නිතරම නම්‍යශීලී වෙලා ඇදෙන සුළු ස්වභාවයක් තිබුණ ඒ ආත්මය, දෙවියන් වහන්සේට නැඹුරු වෙලා තිබුණ ඒ ආත්මය මැරුණා. මා ඒකට නිතරම කියන දෙයක් තමයි අර සූර්යකාන්ත මලක් ඉර දෙසට පිපිලා තිබෙනවා, ඒක පර වුණා වගේ දෙවියන් වහන්සේ වෙතට නැඹුරු වෙලා යොමු වෙලා තිබුණ මනුෂ්‍යගේ ආත්මය ඒක හැකිලිලා ගියා. බයිබලයේ කියන ඒක මැරුණා. ඒක තමයි ආත්මීක මරණය. දැන් මෙතන අපි ඉතා වැදගත් කාරණයක් අපේ අවබෝධයට ලබා ගන්නට ඕනි. දැන් මේ ආත්මීක මරණයත් එක්ක ඔවුන්ට කරුණු කීපයක් සිද්ධ වුණා. එකක් තමයි දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච ළඟ සම්බන්ධතාවය නැති වුණා. මේ ආත්මීක මරණයත් එක්ක ළඟ සම්බන්ධතාවය නැති වුණා. දැන් තව විශේෂිතම දෙයක් තමයි සිදු වුණ ඔවුනට මේ දක්වා නොතිබිච්ච වෙනස් වූ ස්වභාවයක් ඇති වුණා. මේ දක්වා ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස බොහොම ශුද්ධ ස්වභාවයක්, ධර්මිෂ්ඨ ස්වභාවයක් තිබුණා. උන්වහන්සේගේ මැවිල්ලේ උතුම්ම මැවිල්ල ලෙස, මැවිලි වලින් උතුම්ම මැවිල්ල ලෙස. දැන් මේ පාපයට වැටීමත් සමග මේ තහනම් ගහෙන් අනුභවයත් සමග ඔවුන්ට මොකක්ද වුනේ? දෙවියන් වහන්සේගෙන් දුරස් වුණා විතරක් නෙවෙයි,
ඔවුනට මේ දක්වා නොතිබුණ ස්වභාවය. මොකද්ද මේ ස්වභාවය? මේක තමයි පාපිෂ්ඨ ස්වභාවය. දැන් මෙන්න මේ පාපිෂ්ඨ ස්වභාවය තමයි මිනිස් සංහතියට ඒ මොහොතේ ඉඳලා පැමුණුන භයානකම කාරණාව. එදා ඉඳලා මේ ලෝකයට ඉපදෙන හැම කෙනෙක්ම මෙන්න මේ පාපයේ ස්වභාවය එක්කයි ඉපදෙන්නේ. නමුත් අද ලෝකය බොහෝ විට හඳුනාගෙන තිබෙන්නේ මෙන්න මේ පාප ස්වභාවය නෙමෙයි. පාපයන්. අද මා ඔබට කිව්වොත් එහෙම පාප ලයිස්තුවක් හදන්නට කියලා ඔබ විවිධාකාර ලයිස්තු හදයි. පාපය නම් කරලා ලයිස්තු හදයි. ඇත්තටම ඒ හැම ඒ ලයිස්තුගත කරන්නට පුළුවන් හැම පාපයක්ම ඒවා පාපයකට වඩා පාපයේ ප්‍රතිඵල ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. සැබවින්ම පාපය කියන්නේ ස්වභාවයක්. ඒ කියන්නේ තමුන්ගේ මැවුම්කාර දෙවියන් වහන්සේට විරුද්ධ වෙන අවස්ථාවේදී මිනිසයා තුල ඇතිවෙන ස්වභාවයක් තමයි පාපයේ ස්වභාවය. ඒ ස්වභාවයේ ප්‍රතිඵල ලෙස තමයි මිනිස්සු පව් කරන්නේ. හැබැයි අද අපි දකිනවා විවිධ පුනරුත්ථාපන කටයුතු වලදී සමහර විට ආගම්වල පවා මිනිසයා තුල තිබෙන මෙන්න මේ පාපයේ ස්වභාවයෙන් පිටතට පැන නැගෙන මෙන්න මේ කරුණු කාරණා පුනරුත්ථාපනය කරන්නට තමයි උත්සාහ කරන්නේ හෝ ඒවා වෙනස් කරන්නට. නමුත් ඒ කරුණු කාරණා කොච්චර වෙනස් කරන්නට උත්සාහ කළත් මිනිසයා තුලට අර මැවුම් කරුවානන්ට විරුද්ධ වීම කරන කොටගෙන පැමිණුන මේ පාප ස්වභාවය නිසා නැවත නැවතත් පාපේ ක්‍රියාවන් කරන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ මිනිසයා වෙතට ඇතුල් වුණ මෙන්න මේ පාපේ ස්වභාවය යම් දවසක වෙනස් වෙන්නට යුතුයම තිබෙනවා. අපි ඉදිරි පාඩම්වලදී බලමු මෞම්කාර දෙවියන් වහන්සේ ඒ පාපිෂ්ඨ ස්වභාවයෙන් මිනිසයා ගලවන පිණිස උන්වහන්සේගේ ක්‍රියාදාමය මොකක්ද කියලා. දැන් ඒ අවස්ථාවේදී තව දෙයක් සිදු වුණා. ඒ ගහෙන් ගෙඩිය කෑවහම දෙවියන් වහන්සේත් එක්ක දුරස් වුණා. ඒ වගේම ඒව දක්වා නොතිබුණ අලුත් ස්වභාවයක් වෙන පාපයේ ස්වභාවය පැමිණුණා. තව විශේෂිත දෙයක් වුණා. ඒ තමයි මිනිසයාගේ හදවත දොස් පවරන තත්වයටපත් වුණා. දොස් පැවරීමේ ස්වභාවයක්. ඔබ දන්නවද මේ දොස් පැවරීමේ ස්වභාවය තමයි මිනිසුන්ගේ ජීවිත ඇන හිටවන්නට හෝ ජීවිත අඩාල කරන්නට හේතු සාධක වන කාරණාව. අද මිනිස්සු ජීවත් වෙන්නේ තමුන් ලොකු දොස් පැවරයකින්. මං වරදකාරයෙක්ය, මං පව්කාරයෙක්ය, මං නිදොස් කෙනෙක් නෙවෙයි කියන මේ දොස් පවරන හෘද සාක්ෂියක් එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ දොස් පවරන හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්නට තමයි මිනිස්සු බොහෝ දේවල් කරන්නේ. විවිධාගමික කටයුතු, තමුන් සමහර විට යහපත් ක්‍රියාවන්. හැබැයි මේකකින්වත් මේ දොස් පැවරීමේ ස්වභාවය නිදහස් වෙන්නට බෑ. නමුත් දෙවියන් වහන්සේ යොදන යම් සැලැස්මක් තුළ විතරයි මේ දොස් පවරන ස්වභාවයෙන් අපට නිදහස් වෙන්නට පුළුවන්. අපි ඒක ඉදිරි පාඩම්වලදී බලමු. දැන් ඊළඟට මොකද්ද වුනේ? මේ දේ නිසා දෙවියන් වහන්සේත් මුල්ලිවලත් අතරේ වෙන්වීමක් ඇති වුණා. දැන් මේ උත්පත්ති 3:6 දෙදෙනාම ගහෙන් කෑවාට පස්සේ දෙවියන් වහන්සේ මිනිස්සයයි අතර වෙන්වීමක් ඇති වුණා. ඒ නිසා මොකද්ද කළේ? බයිබලයේ කියා තිබෙනවා ඔවුන් ගස් අතරේ සැඟවුණ බව. 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය සහ 8 වෙනි පදය මම ඔබට කියවන්නට යනවා. 7 වෙනි පදයේ කියනවා එවිට ඔවුන් දෙදෙනාගේම ඇසැරි තමන් නග්නව සිටින බව ඔහු දැනගත්තෝය. ඔහු අත්තික්කා කොළ මහා තමන්ට ඉනවැසුම් සාදාගත්තෝය. එක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමී දෙවියන් වහන්සේ උයනේ සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුනේය. එවිට මිනිසයා සහ ඔහුගේ භාර්යාව ස්වාමී දෙවියන් වහන්සේ ඉදිරියෙන් උයනෙහි ගස් අතරේ සැඟුණේ. ඔබට පේනවද? දෙවියන් වහන්සේත් එක්ක මිහිරි සම්බන්ධතාවයක් තිබුණා. ඔවුන් මේ පාපයට වැටීමත් එක්ක ඔවුන් ගස් අතරේ සැඟුණා. දෙවියන් වහන්සේට මුණ දෙන්නට බැරි කමක් ඇති වුණා. අදත් මිනිස් සංහතියේ ස්වභාවය ඒකයි. තමුන්ගේ මැවුම් කරුවානන්ට විරුද්ධව කරලා තියෙන දේ නිසා ඔවුන්ට පැහැදිලිව ඒ ගැන අවබෝධයක් නැති වුණත් ඔවුන් මේ ලැජ්ජාව බය නිසා ඔවුන් විවිධ දේවල් පිටුපස්සේ ආදම් සහ ඒවා
ගස් අතරේ සැඟවුණා වගේ ආගමික නාම පුවරු මිනිස්යන්ගේ විවිධ ධර්මිෂ්ඨ ක්‍රියා සමාජ සේවා වැඩ දැන් මං කියන්නේ සමාජ සේවා වැඩ ධර්මිෂ්ඨ දේවල් හොඳ නැහැ කියන එක නෙමෙයි. නමුත් මිනිස්සු මේ දේවල් පිටපස්සේ සැඟවෙන්න උත්සාහ කරනවා. මොකද ඔවුන්ගේ හදවතේ ඔවුන් වැරදිකාරයෙක් කියන හැඟීම නිසා හෝ තමගේ මැවුම් කරුවානන්ට මූණ දෙන්නට තිබෙන ලැජ්ජාව හෝ බය නිසා. නමුත් දෙවියන් වහන්සේ මොකද්ද කළේ? දෙවියන් වහන්සේ කරපු දේ තමයි ඔවුන්ට දෙවියන් වහන්සේ ඔවුන්ට යම් දෙයක් කළා. ඒක කරන්නට හේතුනේ ඇත්තටම ඔවුන් කරපු යම් දෙයක් නිසා. ඔවුන් මොකද්ද කළා කියලා කියන්නේ? බයිබලයේ කියනවා ඔවුන් අත්තික්කා කොළ වලින් ඔවුන්ට ඉනවැසුම් සාදාගත්තා. 7 වෙනි පදේ මම නැවතත් කියනවා ඔහු අත්තික්කා කොළ මහා තමන්ට ඉනවැසුම් සාදාගත්තා. දැන් මේ අත්තික්කා කොළ වැස්මක් මොනතරම් කාලයක් පවතින්නට පුළුවන්ද? කොළ අතු වැස්මක්. ඒක දිගු කාලයක් පවතින්නට බෑ. නමුත් මේ අත්තික්කා කොළ වැස්ම වෙනුවට දෙවියන් වහන්සේ ඔවුන්ට ස්ථීර වැස්මක් දෙනු ලැබුවා. 3 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා දෙවියන් වහන්සේ ඔවුන්ට අත්තික්කා කොළ වෙනුවට ඒ తాවකාලික වැස්ම වෙනුවට දුන්නා වූ ස්ථීර වැස්ම පිළිබඳව 3:21 මෙන්න මේ ආකාරයෙන් කියනවා. ස්වාමීන් දෙවියන් වහන්සේ ආදම්ට සහුගේ භාර්යාවට සම්මලින් ඇඳුම් සාදා ඇඳවුසේක. මිත්‍රවරුනි, මේ පදේ ඉතාමත්ම වැදගත්. ඉදිරි පාඩම් වලදීත් මම විටින් විට මේ පදේ සම්බන්ධ කරයි. ඒ නිසා අවධානය යොමු කරන්න. උන්වහන්සේ කියනවා උන්වහන්සේ සතුකුගේ හම් අරගෙන ආදම් සායවට ඇඳුම් සාදලා ඇඳගන්න කිව්වේ නෑ. නමුත් උන්වහන්සේ ඇඳෙව්ව බව කියා තිබෙනවා. ඒකෙන් මොකද්ද පෙන්눔 කරන්නේ? මිනිස්යාගේ පාපය උදෙසා, මිනිස්යාගේ පාපය නිසා මිනිස්යා හරිගස්ස ගන්න తాවකාලික වැසුම් වෙනුවට උන්වහන්සේ නිතරම මිනිස්යාට ස්ථීරසාර විසඳුමක් ඉදිරියේදී දෙන්න තිබෙන බවයි ඒකෙන් පෙන්눔 කරන්නේ. ඒ ස්ථීරසාර විසඳුම පොළවෙන්නේ එකක් නෙමෙයි. ඒක පැහැදිලිවම ස්වර්ගයේ දෙයක්. ඒක දෙවියන් වහන්සේගේ දෙයක්. ඒ නිසා තමයි මේ ඇඳුම සාදා දෙන පිණිස ඔවුන්ගේ උපකාරයක් ලබා ගත්තේ නැහැ. උන්වහන්සේම සතෙකුගේ හැම අරගෙන ඒ හැමෙන් ඔවුන්ට ඇඳුමක් ඇඳෙව්ව බව තමයි කියා තිබෙන්නේ. දැන් මෙන්න මේ දවසේ ඉඳලා මිත්‍රවරුනි, මේ අකීකරුකමේ පාපය නිසා ශාපය ලොවට පැමිණුණ බව තමයි අපිට පේන්න තිබෙන්නේ. ඒ නිසා මොනවද සිදු වුනේ? දෙවියන් වහන්සේගේ සමග තිබුණ සහභාගීත්වය නැති වුණා. ඒ නිසා තමයි බයිබලයේ අලුත් දිවසමේ කියන්නේ සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා කියලා. ඒ වගේ මේ ඊසාය 59 දෙවෙනි පදේ කියනවා බලව ගලවන්ට බැරි ලෙස මාගේ අත කොට වෙලාවත් නැසෙන සමාගේ කම් බිහිරි වෙලාවත් නැත. නමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ මාතරේ වෙන්වීමක් කළා කියලා. දෙවියන් වහන්සේට මිනිස් සංහතියේ දුක දකින්නට බැරි විදියට උන්වහන්සේගේ ඇස් නොපෙනී නැහැ. උන්වහන්සේගේ කන් බිහිරි වෙලා නැහැ. නමුත් මිනිස් සංහතියයි උන්වහන්සේ අතර වෙන්වීමේ තාප්පයක් බැඳුනා මේ පාපේ නිසා. ඒ වගේම උන්ට සුවය අහිමි වෙලා ගියා. ඒ වගේම දුක ශෝකේ හිඟකම පැමුණුණා. 3 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා 19 දක්වා කියනවා ඔවුන්ට දුක ශෝකේ හිඟකම පැමුණුණා කියලා. මම මේ පද ඔබට කියවන්නම්. උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට නොබේ ශෝකය හා ගැබ් ගැනීම බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. නොබ වේදනා සහිතව දරුවන් වදන්නීය. නොබේ ආශාව නොබේ පුරුෂයා කෙරෙහි වන්නේය. ඔහු නොබ කෙරෙහි බල පවත්වන්නේයයි කීසේක. උන්වහන්සේ ආදම්ට කතා කොට නොබේ භාර්යාවගේ හඬට ඇහුම්කම් දී නොකන්ට මාන කළ ගහෙන් කෑ බැවින් නොබ නිසා භූමිය ශාපලද්දීය. නොබේ ජීවිතයේ සියලු දවස්වලම නොබ වෙහෙසින් යුක්තව එයින් කන්නේය. එය නොබට කටුද ගොකටද උපදවන්නේය. නොබ වනේ පලා කන්නේය. නොබ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නොබේ මුහුණේ දහඩියෙන් යුක්තව කෑම කන්නේය. මක් නිසාද? නොබ දූවිල්ලට හැරී යන්නේ යයි කීසේක. ඔබට පේනවාද දුක ශෝකය හිඟකම? අද ලෝකයේ හැම කෙනෙක්ම විවිධාකාර වේදනාවන් තුළ යන්නේ එදා ඇති වුණ ඒ පාපේ ශාපයක් වශයෙන්. ඒ වගේම ඔවුන්ට මරණය හිමි වුණා. 19 වෙනි පදේ කියනවා නොබ දූවිල්ලෙන් ගත්තා, නොබ දූවිල්ලට හැරී යනවා. ඒක අපි දන්න කාරණයක්. අපි හැම කෙනෙකුගේම අවසාන වුණාම
අපි ශාරීරිකව දූවිල්ලට හැරී යනවා. ඒ වගේම ජීවන වෘක්ෂයෙන් අනුභව කිරීම තහනම් කරනු ලැබුවා. 3 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳලා 24 දක්වා ස්ථානයේ කියනවා තවද ස්වාමීන් දෙවියන් වහන්සේ බලව මිනිසයා යහපත හා නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙකු මෙන් උනේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙන්ුත්ගෙන කා සදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වවන පිණිස ස්වාමීන් දෙවියන් වහන්සේ ඒදන් නුවණෙන් ඔහු පිට කළසේක. ඔබට පේනවාද දෙවියන් වහන්සේ ඔවුන් ඒ තබා තිබුණා වූ ඒ අලංකාර සියලු දේ සපිරි ඒදන් නුවණෙන් ඔවුන් පිටවන් කළා. අපිට පේන්නේ උන්වහන්සේ ඉතා නරක දෙයක් කළා. අපි අර කියන්නේ වැටුණු ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ කියලා. ඒ වගේ බොහොම අසරණ තත්වයටපත් වුණ වුණ තවත් අසරණ කළා වගේ තමයි අපිට පේන්නේ. නමුත් එහෙම නැහැ. හේතුව උන්වහන්සේ මේ ඒදන් නුවණෙන් ඔවුන් පිට කළ හේතුව තමයි ඔවුන් පාපයට වැටිලා එහෙම නැත්නම් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් තහනම් ගහෙන් කාලා බැරි වෙලාවත් ඔවුන් ජීවනයේ ගහෙනුත් භුක්ති විඳා නම් ඔවුන්ට කවදාකවත් ගැලවීමක් නැහැ. ඒ නිසා ඔවුන්ට හැමදාම එහෙම කළා නම් හැමදාම පව් කර සිටින්නට වෙනවා. ඔබ හිතලා බලන්නට මේ ලෝකේ ඉන්න දුෂ්ට මිනිස්සෙක් දිගටම පාපයෙන් යුක්තව අවුරුදු 1000ක් විතර ජීවත් වුණොත් නපුරුකම් දුෂ්ටකම් සමග ලෝකයට මොනතරම් බලපෑමක්ද සමාජයට මොනතරම් අහිතකරද. නමුත් අපි දන්නවා එවන් කෙනෙක් වැඩි කල් යන්නේ නැහැ. මොකද හේතුව ඔවුන්ට ජීවනයේ ගහෙන් කන්නට උන්වහන්සේ ඉඩ නොදුන්න නිසා. දැන් ඊළඟ කාරණේ තමයි ඔවුන් යක්ෂයාට වහලෙක් වුණා. දෙවියන් වහන්සේ ඔවුන් මවනකොට යක්ෂයාට වහලෙක් නොවි ආධිපත්‍ය සමග මවනු ලැබුවත් ඔවුන් යක්ෂයාට කීකරුණ වෙලාවේදී යක්ෂයාට වහලෙක් වනු ලැබුවා. දැන් මා මේ පාඩම අවසන් කරන්නට ප්‍රථමයෙන් යම් කාරණයක් ඔබේ මතකයේ තබන්නට අවශ්‍යයි. ඔබට පැහැදිලි කර දෙන්නට අවශ්‍යයි. ඒ තමයි උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ අපිට පේනවා ආදම් සායවත් දෙදෙනාම පාපයට වැටුණා. ඇත්තටම සියලු දේ සමග ඒදන් නුවණේ තිබුණ මේ සිටිය මේ දෙදෙනා දෙවියන් වහන්සේව අප්‍රසන්න කළාම උන්වහන්සේගේ ආඥාවට අකීකරු වෙලා මේ දෙදෙනාට තව මොනවද දෙවියන් වහන්සේ දෙන්න වටින්නේ. නමුත් උන්වහන්සේ ඊළඟ පදේ ඉඳලා 3-7 වෙනි පදේ ඉඳලා ඔබ කියවලා බැලුවොත් දිගටම අපිට පේන්නේ උන්වහන්සේගේ මහා අනුග්‍රහය ලබා දෙන ආකාරයයි. මිත්‍රවරුනි, මිනිස් සංහතිය කියන්නේ කිසිම දෙයක් ලබන්නට වටින්නේ නැති තත්වයටපත් වුණ අය අපේ මුල් දෙමව්පියන්ගේ පාපෝ දෙස. නමුත් එදා ඉඳලා එතන ඉඳලා අපි දකින්නේ උන්වහන්සේගේ මහා අනුග්‍රහයයි. උන්වහන්සේ ඒදන් නුවණට ආවා ආදම් සායව හොයාගෙන ඊළඟට 3:15 වෙනි පරිච්ඡේදයේ කියනවා ගැලුම්කාරයෙක් පොරොන්දු වුණා. ඊට පස්සේ උන්ගේ අතික්කා කොළ වෙනුවට ඒ වස්ත්‍රය වෙනුවට උන්වහන්සේ සතුකුගේ හම්බලින් වස්ත්‍රයක් උන්වහන්සේ හරිගස්සලා දුන්නා. ඒ වගේම ඒදන් වෙනෙන් පිට කළා. දිගටම පව් කර ජීවත් නොවන පිණිස මේ ආකාරයෙන් අපි දකිනවා 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ පාපයට වැටුණු මිනිසයා එතනින් එහා කිසිම ආශිර්වාදයක් ලබන්න යුතු නැති තත්වයක සිටියත් එදා ඉඳලා ඔවුන් දිගටම අනුග්‍රහයක් දකින ආකාරය. ඒක අපි බයිබලයේ එතන ඉඳලා දිගටම පරණ ගිවිසුම තුලත් අලුත් ගිවිසුමත් අත්දකිනවා. මිත්‍රය, අද ඔබ සහ මම අපි හැම කෙනෙක්ම අත්දකින්නේ දෙවියන් වහන්සේගේ ඒ මහා පුදුම අනුග්‍රහයයි පුදුම කරුණාවයි. තෙන්න මේ ආදම් සායව පාපයට වැටිලා දෙවියන් වහන්සේව අප්‍රසන්න කළා. මේ වගේ තත්වයකටපත් උනත් දෙවියන් වහන්සේ කැමති උනේ නැහැ. උන සදාකාල විනාශයට යනවා දකින්න කැමති උනේ නැහැ. ඒ නිසා මොකද්ද කළේ? උන්වහන්සේ සැලැස්මක් යෙදුවා. අපි ඊළඟ පාඩමේදී 3 වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරමු මොකක්ද උන්වහන්සේ දීපු සැලැස්ම. ඒ සැලැස්ම උදෙසා උන්වහන්සේ කටයුතු කළේ මොන ආකාරයෙන්ද කියන එක ගැන අපි 3 වෙනි පාඩමේදී බලමු. ඒ පාඩමෙන් අපි හමු වෙනතුරු ඔබ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊශ්වරයට. දැන් දෙවෙනි පාඩමෙන් අපි යම් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්නට යුතුයි. ඔබේ කුඩා කණ්ඩායම් වල මේ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඒවාට පිළිතුරු සෙවීමෙන් ඔබට පුළුවන් වේ මේ පාඩමේ පිළිබඳව වඩා අවබෝධයක් ලබන්න.
මම ප්‍රශ්න කීපයක් ඔබට ඉදිරිපත් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය තමයි යක්ෂයා මිනිස්යාව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන ප්‍රධානම ක්‍රමය කුමක්ද? ඒකට පිළිතුරු හොයන්න යක්ෂයා කොහොමද මිනිස්යා දෙවියන් වහන්සේගෙන් වෙන් කරන ප්‍රධානම දේ? විවිධ කාරණා තිබෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම අපි සාකච්ඡා කළ පාඩමට අනුව මොකක්ද කියලා බලන්න. දෙවෙනි එක තමයි පව් කළ පසු ආදම් සහ ඒවා කළේ කුමක්ද? මොකක්ද ඔවුන් කළේ? පව් කළාට පස්සේ ඔවුන් මොන වගේ ක්‍රියාපටිපාටියක්ද අනුගමනය කළේ? මොන වගේ දේවල්ද කළේ කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ පාපයට වැටීමෙන් පස්සේ දෙදෙනාම ගහෙන් අනුභව කළාට පස්සේ ඔවුන්ගේ තත්ත්වය පවා වෙනස් වුණා. ඇතුළාන්ත තත්ත්වය අපි ඒ පිළිබඳ සාකච්ඡා කළා. ඔබ ඒ ගැන සාකච්ඡා කරන්නට කියලා මම ඔබෙන් ඉල්ලනවා. බලන්න සාකච්ඡා කරලා ඔවුන්ගේ තත්ත්වය මොකක්ද උනේ කියලා, ඔවුන්ගේ ස්වභාවය තත්ත්වය වෙනස් වුණා, ඇතුල් තත්ත්වය වෙනස් වුණා. ඊළඟ ප්‍රශ්නේ තමයි අකීකරුකමේ පාපය නිසා උන්ට අහිමි වුණේ මොනවද? උන්ට ගොඩක් දේවල් අහිමි වුණා. පළවෙනි පාඩමේ අපි ඉගෙන ගත්තා උන්ට වරප්‍රසාද රාශියක් තිබුණා කියලා. හැබැයි මේ දෙවෙනි පාඩම වෙනකොට අපි දකින උන් පාපයට යනවා පස්සේ උන්ට තිබිච්ච වරප්‍රසාද උන්ම අහිමි කරගත්තා. ඒ අහිමි කරගත්ත වරප්‍රසාද මොනවද කියලා සාකච්ඡා කරන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ ජීවන වෘක්ෂය ආරක්ෂා කළේ ඇයි? ඒ කියන්නේ උන්වහන්සේ ඔවුන්ව ඒදෙනුවෙන් පිටමන් කළ බව අපි සාකච්ඡා කළා. ඇයි උන්වහන්සේ එහෙම කරන්න හේතුව? ඒ වගේම අවසාන දේ තමයි මේ පාඩමෙන් ඔබේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් ආදර්ශ මොනවද කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම මම කැමතියි ඔබට පුජ්‍යලිකව කරන පිණිස යම් පැවරුමක් ඔබට පවරන්න. ඔබ ටිකක් හිතලා බලන්න මේ ලෝකයේ මිනිස්සු තමුන්ගේ මේ හෘද සාක්ෂියේ දොස් පැවරීම නිසා මොන දේවල් කරන්නට පෙළඹෙනවද? ඔබ දැකලා ඇති සමහරක් මිනිස්සු ඔවුන්ගේ හෘද සාක්ෂිය දොස් පැවරීම නිසා සමහර විට මේ මරණේ අවස්ථාවල මරණ මංචකයේදී පවා ඔවුන් බොහොම වේදනාකාරී අවස්ථාවන් වලට පත් වෙනවා. එතකොට ඔවුන් මොන ආගම්මැද හැව්වත් මොන හොඳ ජීවිත ගත කරන්න උත්සාහ කළත් මේ දොස් පැවරීම ඔවුන්ව මහා පීඩනයකට පත් කරන දෙයක්. ඉතින් ඔබ මේ ගැන හොයලා බලන්න. මිනිස්සුත් එක්ක ඔබට පුළුවන් සාකච්ඡා කරලා බලන්න ඔවුන්ව තලා පෙළන මේ දොස් පැවරීම් මොනවාද කියලා ඔබට සමීපව ඉන්න අයත් එක්ක ඔබට සාකච්ඡා කරලා බලන්නට පුළුවන්. ඒ වගේම ඊළඟ දේ තමයි මම ඔබට පැවරුමක් වශයෙන් දෙන මේ ආදම් සහ ඒවාට මම කිව්වා නැති ස්වභාවයක් වුණට ඇති වුණා. ඒ තමයි මේ පාපිෂ්ඨ ස්වභාවයක් පැමුණුණා. එතකොට පාපය කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, ඇත්තටම පාපය කියන්නේ ස්වභාවයක්. ඒ පාපයේ ස්වභාවය තමයි ක්‍රියාවන් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඔබ පුජ්‍යලිකව කල්පනා කරලා බලන්න මේ පාපයේ ඇතුල් ස්වභාවය නිසා මිනිස්සු දින වකවානු තීරණය කරනවා යම් පාපයන් වලින් නිදහස් වෙන්න. උපන් දිනෙන් පස්සේ කියයි, නත්තලෙන් පස්සේ කියයි, අලුත් අවුරුද්දෙන් පස්සේ කියයි. එහෙම නැත්නම් විශේෂ ඔවුන්ගේ ජීවිතවල අවස්ථාවලින් පස්සේ යම් දේවල් වලින් නිදහස් වෙන්න ඔවුන්ට උත්සාහ කළත් මේ පාපයේ ස්වභාවයකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ ගැන ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. මිනිස් ජීවිත අරගෙන ඔවුන් කොච්චරක් යම් මේවලින් නිදහස් වෙන්න උත්සාහ කරනවද? නමුත් මේ පාපයේ ස්වභාවය නිසා ඔවුන්ට බැරි කමක් තිබෙනවා. ඉතින් මෙන්න මේ පැවරුම් දෙකත් මා ඔබ හමුවේ තියෙනවා. ඒවා සාකච්ඡා කරලා බලන්න. ඒක ඔබට ආශිර්වාදයක් වෙයි. Yesu පිටයි.